මේ වීඩියෝ එක බලන්න ආවා කියන්නේ මන් දන්න ඔයා අලුත් ව්‍යාපාරයකට අදහසක් ගන්න ආපු කෙනෙක්. අපි බොහෝ දෙනා හිතන දෙයක් තියෙනවා. මට සල්ලි නෑ, මට දැනුම නෑ. ඒ නිසා ව්‍යාපාරයක් පටන් ගන්න බෑ කියලා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ලොකු මුදලක් නැතිව ගෙදරින්ම පටන් ගන්න පුළුවන් ග්‍රාමීය මට්ටමේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් 10ක් ගැන. 1. ආහාර පාසල් කරලා වාදීම. මිනිසාට නැතිවම බැරි දෙයක් තමයි ආහාර කියන්නේ. ඔයා හිතන්න දවල් කෑම හදාගන්න බැරි. වැඩ කරන නිසා කාර්ය බහුල අය, තනියම ඉන්න අය, වැඩි හිටියන්. මේ වගේ අයට ගෙදර හදන සරල කෑම වේල පාර්සල් කරලා දෙන්න පුළුවන් නම් ඒක අපිට සයිඩ් ඉන්කම් එකක් විදිහට ලොකු වටිනාකමක් ගෙන දෙනවා. 2. වටලප්පන් සහ පුඩින් වැනි දෑ හදලා විකිණීම. වටලප්පන්, චොකලට් පුඩින්, කැරමල් පුඩින්. මේවා අඩු වියදමින් හදන්න පුළුවන්. උත්සව අවස්ථා, බර්ත්ඩේ, ඔෆිස් ඕඩර් මේ වගේ අවස්ථා. මේවට ලොකු ඉල්ලුමක් තියෙනවා. පොඩි කප් වල දාලා ලස්සන ලේබල් එකක් දාලා Facebook, WhatsApp වල දාන්නත් පුළුවන්. 3. පොඩි ඩිලිවරි සේවාවක් පටන් ගන්න. ඔයාට බයික් එකක් තියෙනවා නම් වැඩේ ගොඩ. කඩවලින් බඩු ගෙනියන්න, ඖෂධ ගන්න, ඩොකියුමන්ට් බාර දෙන්න. ගම ඇතුලේ පොඩි ඩිලිවරි සේවාවක් පටන් ගන්න පුළුවන්. දවසට ඕඩර් 5-10ක් වුණත් ඔබට හොඳ අමතර ආදායමක් ලැබෙනවා. 4. පහන් තිර සහ ලියුම් කවර වැනි දෑ සකස් කර විකිණීම. අත්කලාව තියෙන අයට මේක හොඳ අදහසක්. වෙසක්, පොසොන්, මංගල අවස්ථා, පහන් තිර, ලියුම් කවර, අතින් හදපු ඩිසයින් වැනි නිර්මාණ විශේෂ අවස්ථා සඳහා මේවට අදට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේම හොඳ අමතර ආදායමක්. 5. එළවලු පාර්සල් කර විකිණීම. එක තැනකින් එළවලු තොග ලෙස අරගන්න පුළුවන්. ඒවා පාර්සල් කරලා බෙදා හරින ජංගම සේවාවක් පටන් ගන්න පුළුවන්. නගරේ ඉන්න අයට ප්‍රෙස් විලේජ් වෙජිටබල් කියන එක ලොකු ආකර්ෂණයක්. සතියේ දවස් 2ක වගේ ආරම්භක පියවරකින් පටන් ගන්න පුළුවන්. 6. පරණ යකඩ සහ ප්ලාස්ටික් එකතු කර විකිණීම. මේක බොහෝ දෙනා අගය නොකරන ව්‍යාපාරයක්. නමුත් ඇත්තටම දවසින් දවස මුදල් ගලා එන ව්‍යාපාරයක්. ගම්මාන වටේ එකතු කරලා රිසයිකල් කඩවල විකුණුවොත් අඩු යෙදෙමින් ලාභ ලබන ව්‍යාපාරයක්. 7. පොඩිවට පටන් ගන්න ක්ලීනින් සේවාව. ගෙවල්, කඩවල්, ඔෆිස් මෙවැනි ස්ථාන වලින් පටන් ගන්න පුළුවන්. සතියට එක දවසක් හොඳට මැද්දි. වැඩේ හොඳට කළොත් නැවත නැවත අවස්ථා එනවා. පොඩි උපකරණ ටිකකින් වැඩේ පටන් ගන්න පුළුවන්. 8. ෆුඩ් ට්‍රක් කන්සෙප්ට් එක. මෙන්න ලොකු ව්‍යාපාරයක්. නමුත් පොඩිවට පටන් ගන්න පුළුවන් එකක්. මුලින්ම බයිසිකල් කාට් එකක්, පොඩි ටේබල් එකක්, කොත්තු, රෝල්ස්, මිරිස් බයිට් මේ වගේ සරල දේවල් හදලා නමක් එක්ක රසයකුත් හදාගත්තොත් අනාගතේ ලොකු ගමනක් යන්න පුළුවන්. 9. කුඩා ළමුන් සහ වැඩිහිටියන් බලා ගැනීම. අද කාලේ දෙමව්පියෝ වැඩට යන නිසා ළමයි බලා ගන්න කෙනෙක් ඕන. එහෙම නැත්නම් වැඩිහිටියන්ට උදව් කරන්න කෙනෙක් ඕන. පාර්ට් ටයිම් මේක කරලා අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. මේක ගරුත්වය තියෙන සේවාවක්. 10. විවිධ වර්ගයේ පැළ තවන් කර විකිණීම. මල් පැළ, එළවලු පැළ, ඖෂධීය පැළ. ගෙදර පිට්ටනියක හරි කුඩා ඉඩක හරි තවන් කරලා විකුණුවොත් දීර්ඝකාලීන ව්‍යාපාරයක් ලෙස කරගෙන යන්න පුළුවන්. අද කාලේ හෝම් ගාඩනින් කියන එක ට්‍රෙන්ඩ් එකක්. මතක තියාගන්න. ව්‍යාපාර පටන් ගන්න පර්ෆෙක්ට් මූමන්ට් එකක් එන්නේ නැහැ. පොඩිවට හරි පටන් ගත්ත කෙනා තමයි දවසක ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්නේ. ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම් අදම පොඩි පියවරකින් පටන් ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් වැදගත් අදහසක් එක්ක හමු වෙමු.